hello ළමයි ඉතින් ඔන්න ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා රොබට් ගේමින් YouTube channel එකට. ඉතින් ඔන්න ලස්සන වීඩියෝ එකක් අරන් ආවලා තියෙනවා. ඉතින් වෙනදා වගේ න වීඩියෝස් නෙවෙයි ඉතින් අද අරන් ඇවිත් තියෙනවා. අද අරන් ඇවිත් තියෙන්නේ ඕගලන්ට PC version ගහන්න පුළුවන් පොඩි ට්‍රික් එකක්. අනේ ඉතින් පොඩි ට්‍රික් එකක් තමයි අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් බලන්නකො මේ පොඩි වීඩියෝ ක්ලිප් එක. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකේ මම PC කියන්නේ මොබයිල් එකෙන් හරිද මොබයිල් PC version ගහන සීන් එක අරන් වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් කට්ටිය මේක පට්ට ප්‍රසිද්ධයි හරිද. ඉතින් ගොඩාක් කට්ටිය දන්නවා. ඉතින් ගොඩාක් කට්ටියක් දන්නේ නැහැ මචං. හරිද. ඉතින් මේ මම රෙකෝඩින් නැත් තමයි අරන් වෙලා තියෙන්නේ. ඉතින් මේ මැච් එකේදී මේ අකා මට ගැහුවා දුර. ඉතින් මට ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් ගොඩාක් කට්ටිය මේ සීන් එක දන්නවා ළමයි. ඉතින් ඒ දන්න හින්දා නොදන්න කට්ටියට කියලා දෙන්න කවුරු නැති හින්දා ඔන්න අද රොබට් ගේමින් අරන් තින්නේ මේ වීඩියෝ එක. ඉතින් නොදන්න කට්ටිය ඉන්නවා නම් පුළුවන් තරම් ෂෙයා කරලා ඒගොල්ලන්ටත් කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකේ පස්සේ ඕගොල්ලන්ට මම කියලා දෙනවා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා මේ හදාගන්නේ කොහොමද. මේක පොඩි සිම්පල් වැඩක් තියෙන්නේ. ඉතින් මේ වගේ ජොයිස්ටික් එක ඇදන් පොඩි සිම්පල් වැඩක් තියෙන්නේ. ඉතින් ළමයි මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඉන්නකෝ මොකද හිතෙන්නේ කියලා. ළමයි ඉතින් මෙතන මම කියන්න තියන්නේ ඔය ජොයි මේ කියන්නේ ඔය PC version එකේ මොඩ් එක තියෙනවනේ. ඒ කියන්නේ මේ ට්‍රික් එක ගහද්දි ජම්පින් ෂොට් එක විතරයි ළමයි ගහන්න ඕනේ. ජම්පින් ෂොට් එක ගැහුවේ නැත්නම් ඔන්න ඔය වගේ මූවමන්ට් එක කැඩෙනවා. හරිද? ඔයගොල්ලෝ දකින්න ඇති එතන මූවමන්ට් එක. එතන මම අර ජම්පින් ෂොට් එකක් ගැහුවේ නෑ. ඒක අමතක වෙලා. ඉතින් ඒ ජම්පින් ෂොට් එක අමතක වුණාට පස්සේ මූවමන්ට් එක කැඩෙනවා. ඉතින් කැඩුණාට පස්සේ ඉතින් මට ඉතින් කරන්න දෙයක් නෑ. එතන මූවමන්ට් එකක් දාන්න බැරි හින්දා බෝල් දදා තමයි ගැහුවේ. ඉතින් එහෙම තමයි. ඉතින් ඒ මූවමන්ට් එකෙන් ගහද්දි අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ ජම්පින් ෂොට්. ඕන ගන්න එකක් මෙරිකන ගන්නක් හරි ඩබල් වෙක්ටර් හරි ඔය ස්නයිපර් හරි ෂොට් ගන් හරි ඩෙසර්ට් හරි වුඩ්පක හරි මොනවා හරි ගන්න එකක් ගහනවා නම් උඩ පැනලා ගාමේ ගහන්න ඕනේ. හරි ජම්පින් ෂොට් එකෙන් තමයි ගහන්න ඕනේ. ඉතින් ඔයාට ගන්න නැත්නම් අත් දෙකෙන් නිකන් අර ආතල් එකට ගහ යනවනේ. ඔය සීන් එකට ගහන්නේ අත් දෙකෙන් මෙහෙම ගහ යද්දී ඔය ඒ සීන් එක ගහද්දී අර ඔය අත් දෙකෙන් මම ගහන්නේ එහෙම ගහද්දී ඒ ගහන්නත් ඕනේ ජම්පින් ෂොට් එක. හරිද? ජම්පින් එකෙන් තමයි ඒක ගහන්නත් ඕනේ. ඕන උතන මම මේ උඩ පැන්නේ නැති හින්දා මූවමන්ට් එක හැරුණා. ඉතින් එහෙම තමයි. ඉතින් මූවමන්ට් එක හැදෙනවා. ඉතින් ඒකේ පොඩි ට්‍රික් එකක් හින්දා ඉතින් අපි මූවමන්ට් එක තියාගන්න ඕනේ. මැච් එක ගහද්දී ඔයගලන්ට මේකේ තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. මැච් එකක් ගැහුවා මම මේ ඒකෙන් මෙන්න මේකද කොහොද ඔය මූවමන්ට් එකෙන් මම මැච් එක ගැහුවා. ඔය තියෙන මූවමන්ට් එක ගහපු මැච් එක ඒ මූවමන්ට් එකෙන් වදිනවා. ඒ කියන්නේ ලොකුවට කලාතුරකින් එනිමින්ට අපිව කියන්නේ අපිට ඔලුවට එම් කරලා ගහන්න බෑ. කියන්නේ එම් කරන් ඉන්නේ නැහැ එනිමි ඩෙසර්ට් එකෙන් ගහද්දි. ඉතින් එනිමින්ට කොහොමද කලාතුරකින් අපිට ගහන්න බෑ. අමාරු ඒ මූවමන්ට් එකෙන්. ඒකයි ඔය මම මෙහෙම තියන් ඉන්නේ. ඔතන මම ඒක සෝන් යනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපි බලමු මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තෙන් මගේ මූවමන්ට් එක මෙතන කැඩෙනවා. ඉතින් ඒක ඕනෙත් නැහැ. මෙන්න මෙතන ජම්පින් ෂොට් ටිකක් තමයි ගහන්නේ මූවමන්ට් එකෙන්ම. ඒ අකා මොකක්ද මන් දන්නේ AWM කරන් ඉල්ල මට එම් කරන් ඉන්න. ඉතින් මම ගහලා දැන් මම දැක්කේ නෝමලි ෂොට් එක ගැහුවා ගාම මගේ මූවමන්ට් එක කරනවා. ඉතින් මේ මූවමන්ට් එක ගහද්දි ගහනවා නම් ගහන්න ඕනේ ජම්පින් ෂොට් එකෙන්. ඉතින් ඔයගොල්ලොත් මේක try කරලා බලන්න. මේ වීඩියෝ එක බලන්න. ඉස්සරහට තියෙන මේ ට්‍රික් එක දාන්න පුළුවන් විදිහ. ඒ විදිහ කියන්නේ ට්‍රික් එක ඔයගොල්ලෝ try කරලා ට්‍රික් එක හොඳ නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න. හරිද? අරවට පොඩි ආතල්ලක් ගත්ත. ඉතින් එහෙමයි කියලා වුණ. ඉතින් මම මේ මැච් එක වින් කරනවා ළමයි. හරිද? ඉතින් මේ මැච් එක වින් කරනවා. මේ අකා පිස්සු කෙලියා. ඉතින් මම මේ මැච් එක වින් කරනවා. එහෙනම් යන් අපි මොකද්ද ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට මොකද්ද මේ ට්‍රික් එක කියලා බලන්න. let's go. අපි යන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා අපි බලමු අපේ ඒ ට්‍රික් එක කරන්නේ කොහොමද කියලා. ඉතින් සුපර්ම ට්‍රික් එකක්. අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට සෙට් වෙමු.
ඕකේ ළමයි ඉතින් අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ආවා. ඉතින් මේ විදියට අම්මට සිරෙනා ෆෝන් එක ලැග් වෙනවා. ඉතින් ඕගොල්ලෝ ගිහිල්ලා ගන්න ඕනේ ඩබල් සොටියක්. ෂොට් ගන් මම නම් ඉතින් ෂොට් ගන් දෙකක් ගන්නවා. මට උප්පක වදින්නේ නැහැ. ඒක දන්නයි කියන්නේ මට උප්පක වදින්න ඉතින් තමයි උප්පක ගහන්නෙත් නැහැ. ඒකින්ද මම ෂොට් ගන් එකයි ඩෙසර්ට් එකයි ගන්නවා. ඉතින් මේකට ඕගොල්ලන්ගේ ඕනම ගන්නයක් ගත්ත හැකි. AW නෙවෙයි ඒ කානා හිටියනොත් ගත්ත හැකි. ඉතින් ළමයිනේ ඕගොල්ලන්ට ගන්න තියෙන පුංචි දේ. ඉතින් ඕගොල්ලන්ගේ සෙටින් බාර් එක තියෙනවානේ ගේම් එකේ. සෙටින් අය කරන එක ඕගොල්ලන්ගේ දකුණු අත පැත්තට වෙන්න හුරු තැනක තියාගන්න මෙන්න මේ විදිහට සෙටින් අයිකන් එක. ඉතින් ඒ කියන්නේ ඕගොල්ලන්ට අල්ලන්න පුළුවන්. කියන්නේ සෙටින් අයිකන් එක ඔබන්න පුළුවන් විදිහට ඕගොල්ලන්ට මෙන්න මේ වගේ හුරු තැනක තියාගන්න සෙටින් අයිකන් එක. ඉතින් මට හුරුව තියෙන්නේ ඔතන. ඉතින් ඔතන මම තියාගන්නවා. ඉතින් ඕගොල්ලෝ සෙටින් වලට ගිහිල්ලා මේකේ තියෙනවා මේ දෙවෙනි ඔප්ෂන් එකට ගිහිල්ලා දෙවෙනි ඔප්ෂන් එකේ යටම තියෙනවා ඕගොල්ලන්ගේ රන් මොඩ් කියලා. ඉතින් රන් මොඩ් කියන එකේ ඕගොල්ලෝ දාගන්න ඕනේ මික්ස් වලට. ඉතින් මෙන්න මේ මික්ස් වලට දාගත්තට පස්සේ ඕගොල්ලෝ මේකෙන් බෑක් කරලා වගේ ජොයිස්ටික් එක තියෙන්නේ. වගේ ජොයිස්ටික් එක උඩට ඇදගෙන ඉන්න. ඉතින් උඩට ඇදගෙන ඉද්දී ඒ මහපට ඇඟිල්ල හරිද වම් අත පැත්තේ ජොයිස්ටික් එක අදින මහපට ඇඟිල්ල ඩිස්ප්ලේ එකෙන් උඩට උස්සන්න එපා. ඩිස්ප්ලේ එකෙන් තියන් ඉන්නේ ජොයිස්ටික් එක අතාරින්න එපා. හරිද? ඉතින් අතාරින්නම නැතුව ඒ අල්ලන් ඉද්දිම හරිද ළමයි. ඉතින් ඒ අල්ලන් ඉද්දිම සෙටින් අය කරන එක ඔබලා ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ගිය තැනට හරිද රන් මොඩ් එක දාගන්න ඕනේ টොප් වලට. টොප් වලට දාගත්තට පස්සේ මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට රන් මේ ජොයිස්ටික් එක වටයක් කරකවුවට පස්සේ ජොයිස්ටික් එක එක තැනක හිර වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට PC මොඩ් මේ PC version මොඩ් එක මොබයිල් එකෙන් දාන්න පුළුවන්. ඉතින් ළමයි මේකේ ඕගොල්ලන් දැන් ඕගොල්ලෝ දැකලා ඇතිනේ මම දැන් ඉස්සලා කස්ටම් එකක් පෙන්වනවා. ඉතින් ඒකේ එකපාරක් දෙපාරක් මගේ මේ මොඩ් එක ක්ලෝස් කියන්නේ ගිලි වුණා. ඉතින් ඒ මොකද මම ජම්පින් ෂොට් එකෙන් නෙවෙයි කස්ටම් එක ගැහුවේ. ඒ තැන් වලදී ජම්පින් ෂොට් එකෙන් නෙවෙයි කස්ටම් එක ගැහුවේ. ඉතින් මේකේ ජම්පින් ෂොට් එක ගැහුවෙන් ජම්පින් ෂොට් එක ගැහුවේ නැතුව ගැහුවොත් එනිමින්ට හරිද? ජම්පින් ෂොට් එක මේ නැතුව ගැහුවොත් එනිමින්ට ඉතින් මේ මූවමන්ට් එක අයින් වෙනවා. ඒකින්ද ඕගොල්ලන් පුළුවන් තරම් මේ ජම්පින් ෂොට් එක ඕගොල්ලෝ ගහන්න ඕනේ. මේ මූවමන්ට් එක දිගට කන්ටිනියු කරන් ඉදිරියට කන්ටිනියු කරන් යන්න මේ ජම්පින් ෂොට් එක තමයි ගහන්න ඕනේ. ඉතින් ඕම් බලනවා නෝමලි ෂොට් එකක් ගැහුව ගාම මූවමන්ට් එක නැති වෙලා යනවා. ඔන්න නෝමලි ෂොට් එකක් ගැහුව ගාම මූවමන්ට් එක නැති වුණා. අන්න ඒ විදිහට දැන් ආයෙම හදාගන්න ඕන. නැත්නම් මැච් 7ම ගහනවා නම් එහෙම ඔයාලා 7 පාරක් මේක කරන්න වෙනවා. හරිද? ඉතින් පට්ට වාසි වීඩියෝ එකක් එහෙම හදාගන්න පුළුවන්. ඉතින් මේක මික්ස් දාලා මේ වගේ ජොයිස්ටික් එක ඇදගෙන ඉඳලා බටන් ඒ ජොයිස්ටික් බටන් එක අතාරින්න එපා. ඒ කියන්නේ ඇඟිල්ල උඩට ගන්න එපා. ඩිස්ප්ලේ එකේ තියාගෙන ඉන්න. ඩිස්ප්ලේ එකේ තියාගෙන ඉද්දිම ආයෙ ගිහිල්ලා ටැබ් දාලා වටයක් කරකවුවාම ජොයිස්ටික් එක හිර වෙනවා. ඉතින් හිර වුණා ගාම ඔයගොල්ලන්ට මේ වගේ PC මොඩ් එකකින් ආතල්ලයක් ගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ පැත්තේ ඉන්න අයියලාව පොඩ්ඩක් බලලා ඉන්න. ඉතින් ඔයගොල්ලන්ට පොඩි ට්‍රේනින් එකක් දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මම කලින් දාපු බූයා පාස් එකේ වීඩියෝ එක ඉතින් ඒකලත් පොඩි රීච් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මම පට්ටම සතුටුයි ඒකට. ඉතින් ළමයිනේ මේකටත් එහෙම වෙන්න ඕනේ. හරිද? ඔයගොල්ලන්ගේ උපරිම සපෝට් එක දෙන්න ළමයි. උපරිම සාධාරණයක් ඉල්ලනවා ඔයගොල්ලන්ගේ පට්ට. හරිද? ඒ කියන්නේ මෙහෙමයි මම මේ රෙකෝඩින් එකක් කරන්නේ. ඒ කියන්නේ එහෙන අමාරුවෙන් රෙකෝඩින් එකක් ඔයගොල්ලන්ට දාන්නේ. හරිද? දැන් ඉතින් මම මේ වීඩියෝ එක දාන්නෙත් ඕගොල්ලෝ මගෙන් ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා ඇහුවා මේ විදිහට කොහොමද කරන්නේ කියලා. හරිද? ඉතින් දන්නේ නැති කට්ටියත් ඇති, දන්න කට්ටියත් ඇති. ඉතින් ඒ කියලා දෙන්න නැති කට්ටිය ඉන්නවනේ. ඉතින් කියලා දෙන්න නැති කට්ටියට කියලා දෙන්න තමයි අන්නවද රෝඩ් ගේමින් මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් පුළුවන් තරම් ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක ගැන මොකද කියලා අදහසක් ගත්තද කියලා දාන්න. ඉතින් ඔයගොල්ලෝ මේක try කරලා ගේම් එකකින් try කරලා ආර මේක සැටිස් නම් මේක හරි ගියා නම් මට වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න හරි කියලා. ඉතින් ඔයගොල්ලන්ට එක එක විදිහට අර සෙටින් එක තියෙන්න පුළුවන්. මං කිව්ව විදිහටම ඔයගොල්ලන්ගේ සෙටින් එක හදාගත්තාම මේක ලේසි වැඩි. ඉතින් අදට ගිහිල්ලා එන්න ළමයි. එහෙනම් එල කිරි ආයෙත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් bye bye.